සුබම සුබ දවසක් මේ ඔබ සියලු දෙනාටම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා SL 360 පැවති නාලිකාවට. අද අපි මෙම වීඩියෝ එක ගෙනාවේ ආශ්වාසම දෙවනාදියරේ ප්‍රතිලාභී නාම ලේඛනය සමාජ සුබ සාධක මණ්ඩලය මගින් වෙබ් අඩවිය තුල ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන ගමන් තිබෙන්නේ. ඉතින් ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි අපි අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔබ සියලු දෙනාම බලාගෙන ඉන්නේ ආශ්වාසම දෙවනාදියරේ ආශ්වාසම සඳහා සුදුසුකම් ලාභී නාම ලේඛනය ප්‍රසිද්ධ කරන්නේ කොයි වෙලාවේද කියලා. ඉතින් මේ වෙනතෙක් ආශ්වාසම ප්‍රතිලාභී නාම ලේඛනය දෙවනාදියරේ නාම ලේඛනය ප්‍රසිද්ධියටපත් කළා නැහැ. ඉතින් මෙම ස්ථානයෙන් ඔබට බලා ගන්න පුළුවන් ආශ්වාසම දෙවනාදියර සුදුසුකම් ලාභීන්ගේ නාම ලේඛනය බලාපොරොත්තු වන්න. ඒ වගේම සමාජ සුබ සාධක මණ්ඩලයේ වෙබ් අඩවියේ වෙබ් ලිපිනය සඳහන් කරලා තිබෙනවා. ඉතින් www.wbb.gov.lk කියන වෙබ් අඩවියට පිවිසිලා ඔබට පුළුවන් ආශ්වාසම සුබ සාධක ප්‍රතිලාභී නාම ලේඛනය තුල ඔබගේ නම තිබෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ඉතින් ඔබට පුළුවන් මෙන්න මේ ස්ථානයට මෙන්න මේ නිල් පාට කොටුව දැක්වෙන ස්ථානයට ගිහිල්ලා මේ ස්ථානයේ ක්ලික් කිරීම තුළින් ඔබව ගෙන යාවි ආශ්වාසම ප්‍රතිලාභී නාම ලේඛනයට. නමුත් දැන් ක්ලික් කරාට මේ ස්ථානයට ගෙන යන්නේ නැහැ. මොකද ආශ්වාසම සුබ සාධක ප්‍රතිලාභී නාම ලේඛනය මෙතෙක් ප්‍රසිද්ධියට පත් කරලා නැති නිසා. ඉතින් අපි වීඩියෝ එකක් ගෙන එන්නම් ආශ්වාසම ප්‍රතිලාභී නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කළ විගසම කොහොමද ඔබගේ නම ආශ්වාසම ප්‍රතිලාභී නාම ලේඛනය තුල සඳහන් වෙනවද කියලා බලා ගන්න ආකාරය සම්බන්ධයෙන්. ඒ වගේම යම් හේකින් ඔබගේ නම ආශ්වාසම ප්‍රතිලාභී නාම ලේඛනය තුල සඳහන් වුනේ නැතු වුණොත් ඔබ මොකද්ද කරන්න ඕන කියන කාරණය ඔබට ගැටලුවක්සේ මතුවෙනවා. ඔබට පුළුවන් අභියාචනයක් ඉදිරිපත් කරන්න. එම අභියාචනය ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා අපි නිවැරදිව පැහැදිලි කරලා ඔබට වීඩියෝ එකක් ගෙන එන්නම්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අපගේ මේ SL 360 පැවති නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell button එකත් on කරලා තියාගන්න අපේ වීඩියෝ එකක් අප්ලෝඩ් කර විගස ඔබට දැන ගැනීම සඳහා. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපගේ YouTube නාලිකාව සමග අපි ගෙන් එන්නම් ඔබ සියලු දෙනාටම සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කර සිටිනවා.